තෙරුවන් සරණයි. කඩවර සොහොන්කාලී දේවාලයේ පෙබරවාරි මාසයේ 5 වෙනි දින අද උදෑසනත් දරුවෙක් ආවේ මගේ යන්ත්‍රයේ ඒ දරුවා ජීවන් කටයුතු සිදු කරලා ඉවරයි. ඉතින් ඒ දිනේ මම එන්ට කියලා කිව්වා සුබ හෝරාවට ඒ දරුවා පැමිණ යන්ත්‍රය පලන්දගෙන ගියා. ඒ ආකාරයෙන්ම යන්ත්‍ර පලන්දන්නේ දරුවනේ ආවට ගියට යන්ත්‍රයක් කර දෙන්නෙත් නැහැ. කරනකොට යම් ආකාර කාරණා ටිකක් මම අහන දරුවගෙන් ඒ අනුව තමයි යන්ත්‍රයේ ජීවන් කටයුතු සිදු කරලා ඒ අදාළ කටයුතු සිදු කරන්නේ. මේ යන්ත්‍රයේ ජීවන් කටයුතු සිදු කරලා ඉවරයි. ඕස්ට්‍රේලියා රටට යන යන්ත්‍රයක්, තව කුවේට් රටට යන යන්ත්‍රයක් ජීවන් කටයුතු කරනවා. පොළොන්නරුව, අනුරාධපුර, ගාල්ල ප්‍රදේශවලට යන්ත්‍ර දෙන්න ඒ දරුවෝ බාර දුන්නා. ඒව ජීවන් කටයුතු සිදු කරනවා. මා යන්ත්‍රයක් දාන්නේ දරුවනේ ගොඩක් තැන් වලින් කර තියෙන යන්ත්‍රය දාපුවම ඔබ කොටු කරනවා. මල ගෙදරකට යන්න එපා කියනවා. කොටාලු ගෙදරකට යන්න එපා කියනවා. ඉස්පිරිතාලෙට බලන්න යන්න එපා කියනවා. කනත්තකට යන්න එපා කියන ඒ වගේ කාරණා ගොඩක් කියනවා. ඉතින් එහෙම කිව්වහම කොහොමද අද කාලේ අපි රැකෙන්න අමාරුයි. ඒ තැන් වලින් තමයි දරුවෝ ඊට පස්සේ යන්ත්‍රේ ගලවලා බුදු පහනක් ගාවින් හරි යම් ස්ථානකින් තියලා යන්න කියනවා. ඉතින් ඒ තැන් වලින් අපි දෝෂයක් අරගෙන එන්නේ දරුවනේ. අමනුෂ්‍ය දෝෂ, ප්‍රේත දෝෂ, යක්ෂ දෝෂ, මේ වගේ දෝෂ අපි අරගෙන තමයි එන්නේ. ඉතින් ඒක වැඩක් නැහැනේ දරුවනේ යන්ත්‍රයක් දාලා. මා යන්ත්‍රයක් දාන්නේ යන්ත්‍රේ ඔබ ආරක්ෂා කරන්න. වෙන කට්ටිය කරන්නේ යන්ත්‍රය ආරක්ෂා කරන්න එපේ. ඔබ ආරක්ෂා කරන්න ඕනේ යන්ත්‍රය. මම කරන්නේ යන්ත්‍රයෙන් ඔබ ආරක්ෂා කරන්න. ග්‍රහ දෝෂ, පෞල් ජීවිත අසමගියක් තියෙන සමගිය ඇති කරන්න, රැකියා උසස් වීම වලට ඔබ මාසේ කොච්චර වැටුපක්ද නැත්නම් ව්‍යාපාරයෙන් කොච්චර මුදලක් ඉපෙව්වත් ඒ මුදල මාසේ ගෙවෙන්නත් මදි වෙනවා. නැත්නම් යම් ආකාරයක වාහන වල වාරික මුදල් ඇරියස් වෙන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න ගැටලු තියෙනවා. මේ යන්ත්‍රයේ දරුවනේ මගේ යන්ත්‍රය ඔබ යාගේ ඇස ඉදිරිපිට බලේ පෙන්නන තමයි මේ යන්ත්‍රේ පලන් දන්නේ. ඒ වගේම තමයි පිටරට ඉන්න සහ ලංකා විවිධ පළාත් වලින් දරුවන්ට එන්න බැරි දරුවන්ට වීඩියෝ කෝල් එකක් අරගෙන මේ යන්ත්‍රයේ බලේ මම පෙන්නනවා. ඒ ආකාරම යන්ත්‍රයක් පලන් දන්නේ. ඒකට මා කරන යන්ත්‍රයෙන් ඔබ ආරක්ෂා කරන මිසක් ඔබ යන්ත්‍රය ආරක්ෂා කරන්න අවශ්‍යතාවයක් නැහැ. කරන දේ මං හරියට කරනවා. ඒකයි කඩවර සොන්කාලී දේවාලයේ වෙනස. තෙරුවන් සරණයි. කඩවර අපච්චි අම්මා සොන්කාලී මෙන් වාසකපි.